සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම සුවහසක් සිත් සතන් දහම් සිසිලෙන් සුවපත් කරනු රෙසියෙන් බෞද්ධ මාධ්‍යාලය තුල දායකත්ව ධර්මදේශනාවයි අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට යෙදෙන්නේ. සුපින්වත්නි, ඒ සඳහා අද දවසේදී අපගේ ආරාධනාව පිළිගෙන අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි දයානුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාළ මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද මකුලෑවේ විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රථමයෙන්ම අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා අද දවසේදී Tamanගේ බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ බලංගොඩ හොරකැටියේ පදිංචි ජේ.කේ. පාලාගොල්ල මහත්මයා සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලුම ඥාති පිරිස විසින්. ඉතින් පින්වත්නි, අපි හැමදිනම ධර්ම අනුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමපන්ති සාධු සාධු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතරං පිතරං හන්त्वा රාජානෝ ද්වේච කත්තියේ රට්ඨං චානුසරං හන්त्वा අනීගෝ යාති බ්‍රාහ්මනෝ මාතරං පිතරං හන්त्वा රාජානෝ ද්වේච සොත්තියේ වෙය්‍යග්ඝ පංචමං හන්त्वा අනීගෝ යාති බ්‍රාහ්මනෝති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් පින්වත්නි, අද මේ හැම දෙනාගේම බලාපොරොත්තුව ලෞතුරා තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මපදයක් ශ්‍රවණය කරලා තමන්ගේ ධර්මඥානය දියුණු කරගෙන ධර්ම අවබෝධය කර ගැනීම සඳහා ඒ දහම් කරුණු ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ටත් තමන් නමින් නැසීමිය පරලොව ගිය හැම දෙනාටමත් උතුම් වූ පින්කමක් ධර්ම දානමේ මහා පින්කමක් සිද්ධ කර ගැනීමටයි බලාපොරොත්තු වන්නේ. ධර්මය තමයි අපේ ජීවිතය ආලෝකමත් කිරීමට හේතු වෙන එකම ධර්මය, එකම తত্ত্বය. ධර්මය නැති වුණොත් ඒ ධර්මය නැති ජීවිතය තිරිසංගත ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මය හැම වෙලාවකම හැම මොහොතකම ජීවිතයට සම්බන්ධ කරගෙන ධර්මය තුලින් ජීවිතය ආලෝකමත් කරගන්නට තමයි අපි හැම දෙනාම බණ අහන්නේ, ධර්ම පොත්පත් කියවන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ මේ විදිහේ ධර්මයෙන් ආලෝකයක් ලබා ගැනීම සඳහා. එසේ වුණත් බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කළත්, ධර්ම පොත්පත් කියවුවත්, ධර්ම සාකච්ඡාවලට ඇහුම්කන් දුන්නත් තව දුරටත් ඒ ධර්මය ඉගෙනගෙන කියාගෙන ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ තුලින් තමන්ගේ ජීවිත සකස් කර ගැනීමට උත්සාහවත් වෙන පිරිස අඩු බව අපේ රට දිහා බලපුවාම දකින්ට අහන්න ලැබෙනවා. දිනපතාම රටේ සිදුවෙන අපරාධ පිළිබඳව, අධාර්මික ක්‍රියා පිළිබඳව, මිනිසුන්ගේ නොසන්සුන් තත්වයන් පිළිබඳව කියවනකොට දකිනකොට හිතෙන්නේ මේ තරම් මේ රටේ ධර්ම දේශනා කරද්දී, ධර්ම පොත්පත් ලියවිලා තිබියදී, ධර්ම සාකච්ඡා කරද්දී මේ තරම් නොමගට යොමුනේ ඇයි කියන කාරණය අපි හැම දෙනාටම හිතන්න මතන්න කල්පනා කරන්න මේ යුගය අවස්ථාවක් වෙලා තිබෙනවා. නමුත් පින්වත්නි, කිසි කෙනෙක් හිතන්න එපා ධර්මය අහන අය, ධර්මයේ පිළිපදින අය තුලින් මේ தત્ත්වය උදා වෙනවා කියලා. ලක්ෂ ගණනක් ඉන්න ජනතාවගෙන් මේ විදියට ධර්මය අහන්නේ, ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහවත් වෙන්නේ බොහොම සුළු පිරිසක්. ඒකයි මේ අපරාධ ආදී දේවල් වැඩිවීමට හේතු වෙලා තිබෙන්නේ. අර ඇතැම් අය කියනවා මේ රටේ මේ තරම් බණ කියන බෞද්ධ ජනතාවක් ඉන්න, දිනපතාම ධර්මයේ පිළිබඳව අවධානය යොමු කරන රටේ මේ තරම් අපරාධ සිදු වෙන්නේ ඇයි කියලා සමහර අය ප්‍රශ්න කරනවා, අහනවා. නමුත් පින්වත්නි, වැරද්ද ධර්මයේ නෙමෙයි, ධර්මයේ දේශනා කිරීමේ නෙමෙයි, ධර්මය පිළිපදින්න නැතිකම නිසා තමයි මේ தત્ත්වය උදා වෙලා තිබෙන්නේ. කවදත් ධර්මකාමී, ධර්මයට ඇහුම්කන් දෙන, ධර්මයේ පිළිපදින්න උත්සාහවත් වෙන අය තුලින් ඒ විදිහේ වැරදි, අපරාධ, දූෂණ සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇත්තෝ ධර්මය ගැන හිතලා, ධර්මය ගැන කල්පනා කරලා ජීවිතයට ධර්මය සම්බන්ධ කරගන්න උත්සාහවත් වීම තුලින් තමන්ගේ ජීවිත හැඩගස්වාගෙන තිබෙනවා. අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ ධර්මය අහන්නේ නැති, ධර්මයට රුචිකමක් දක්වන්නේ නැති, ධර්ම පොතපතක් කියවන්න උත්සාහවත් වෙන්නේ නැති පිරිස හැකි තරම් මේවාට සම්බන්ධ කරලා ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම පොතපත කියවන්න, ධර්ම සාකච්ඡාවලට යොමු කරන්න
සිල්වත් ගුණවත් උත්තමයන් වහන්සේලාගේ ආශ්‍රයයට යොමු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ බෞද්ධ නාලිකාව වැනි බෞද්ධයා උදෙසාම ධර්ම දේශනාදිය කරන ධර්ම සාකච්ඡා කරන මේ වැඩසටහන් තුලින් බොහෝ දුරට අපේ රටේ ජනතාව පමණක් නෙමෙයි ලෝකයේ බොහෝ ජනතාව ධර්මයට ප්‍රියව ධර්මකාමී පිරිසක් බවට පත්වෙන්න දැන් උත්සාහවත් වීගෙන යන බව පෙනෙන්නට දකින්නට තිබෙනවා. ඒක එක පැත්තකින් ලොකු සන්තෝෂයට කාරණයක්. ඉතින් ඒ නිසා අපේ මේ පින්වත් පිරිස මේ කෙටි වේලාව තුලදී මේ දේශනා කරන ධර්මය ඊටාම හොඳින් ශ්‍රවණය කරන්න. ධර්මය ශ්‍රවණය කරලා ධර්මය තමන්ගේ හොඳට හිතට ධාරණය කරගන්න උත්සාහවත් වෙන්න. ඒ ධාරණය කරගෙන ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන ධර්මානුකූලව අපේ ජීවිත ගත කරනවා කියන හැඟීම හැමදෙනාම සිත් තුළට ඇති කරගන්න. එහෙම ඇති කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න හැමදෙනාම කල්පනාවට අරගන්න. අද මා මේ මාතෘකා කළ ධර්ම ගාථා දෙක ලෞතර තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයේදී ලකුණ්ඨක බද්ධිය කියන ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන ඇතිවෙච්ච කතාබහක් නිමිති කරගෙනයි දේශනා කළේ භික්ෂූන් වහන්සේලාට. මේ අපේ ඊටාම සුප්‍රකට හැම දෙනාම දන්න නිතර කියවන ධර්ම පදයේ තිබෙන ගාථා රත්නයක්. ධම්ම පදයේ ප්‍රකීර්ණක වර්ගයේ තිබෙන ගාථා දෙකක් තමයි මේ මාතෘකා වශයෙන් ලැබුවේ. මේ ගාථා දෙක කියවනකොට බණ අහන ධර්මය ගැන අවබෝධයක් තියෙන පාලි භාෂාව පිළිබඳව යන්තම් හෝ දැනීමක් තියෙන කෙනෙකුට ලොකු හිතේ ලොකු කැළඹිලි ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ ගාථා රත්නයේ මතු පිටින් තියෙන අර්ථය බොහොම භයානකයි. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ තියෙන ගැඹීරත්වය. අපි යම් ධර්ම කරුණු ඉගෙන ගන්නකොට මතු පිටින් පෙනෙන අර්ථය පමණක් අරගෙන ධර්ම කරුණු විග්‍රහ කරන්න යෑම තුළින් යම් නොමග යෑම සිදුවෙන්න පුළුවන්. ඒ නිසායි මා කල්පනා කළේ මෙබඳු ධර්ම කරුණුත් අපේ ජනතාවගේ අවධානයට යොමු කරන්න ඕනේ කියලා. අපේ ධර්ම කරුණු තියෙනවා එකවරම කියවනකොටම අර්ථය තේරෙන ධර්ම කරුණු තියෙනවා. ඒ වගේම යම් ධර්ම කරුණු උපමාවක් කියලා පැහැදිලි කරලා දුන්නාම වැටහෙන ධර්ම කරුණු තියෙනවා. මේ ධර්මය කියන එක මහා ගැඹුරු දෙයක්. දුද්දතෝ ධම්මෝ ගම්බීරෝ. මේ ධර්මය බොහොම අවබෝධ කරගන්න අමාරු ගැඹුරු තත්වයක් තමයි ධර්මය තුල තිබෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලත් මුලින්ම කල්පනා කළේ මේ ධර්මය බොහොම ගැඹුරුයි අවබෝධ කරගන්න අය බොහොම අඩුයි කියලා උන්වහන්සේ කල්පනා කළේ. පසුව ආරාධනාවකින් යුතුව උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ආරම්භ කරලා ගැඹුරු දහම් ලිහිල් ධර්ම කොටස උන්වහන්සේ ඒ තැනදී දේශනා කළා. අද මේ මාතෘකා කරපු ගාථාවේ මතු පිටින් තියෙන අර්ථය ඊටාම මතු පිටින් බලන ලොකු වැරදි අර්ථයක් අපට තේරුම් ගන්න ඇතැම් විට සිදුවෙන්න පුළුවන්. මාතරං පිතරං හන්ත්වා රාජානෝ ද්වේච කත්තියේ. මාතරං කියන්නේ මව, පිතරං කියන්නේ පියා, හන්ත්වා කියලා කියන්නේ විනාශ කරලා මරලා කියන තේරුම. එතකොට මවත් පියත් කියන දෙන්නාම විනාශ කරලා දාලා රාජානෝ ද්වේච කත්තියේ රට පාලනය කරන රජවරු දෙන්නත් විනාශ කරලා දාලා ඒ වගේම රට්ටන් චානු සරං හන්ත්වා රටත් රටේ අය කැමියා හැටියට ඉන්න මුදල් අමාත්‍යතුමා වැනි ඒ රට පාලනය කරන්න කටයුතු කරන පුජ්‍යලයක් කියන මේ සියලු දෙනාම විනාශ කරලා අනීගෝ යාති බ්‍රාහ්මනෝ කිසිම කරදරයක් උපද්‍රවයක් නැති බ්‍රාහ්මණ තත්වයට පත් වෙන්න කියන එක තමයි මේ ගාථාවේ මතු පිටින් බලනකොට පේන්න තියෙන අර්ථය. මෙබඳු දේශනා අපේ දේශනා පාළියේ කොතෙකුත් තිබෙනවා. මේ පින්නතුන් අහලා ඇති එක ගාථා ධර්මයක් තියෙනවා. වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායති භයං. ඒ ගාථාවේ කියවෙන්නේ මුලින් බලනකොට වනං චින්දත කැලේ කපඬ මාරුක්ඛං ගස් කපඬ එපා. වනතෝ ජායති භයං වනය නිසා උපද්‍රව ඇති වෙනවා. ඒ නිසා මේ වනය විනාශ කරලා දාන්නයි කියලා ඒ ගාථාවේ තියෙනවා. නමුත්
අපට මේ මතු පිටින් බලනකොට ඒ අර්ථය ඒ විදිහට තිබුණට බුදුරජාණන් වහන්සේ කවදාවත් ගහක් කොළක් කපන්න වනය විනාශ කරන්න කියලා දේශනා කළේ නැහැ. උන්වහන්සේ පරිසරය බොහොම අගය කළා. පරිසරයට බොහොම උන්වහන්සේ කැමති වුණා. උන්වහන්සේ නිතරම වනසෙනසුන් ආශ්‍රය කරගෙන කටයුතු කළා. එහෙමනම් කුමක්ද එහි තියෙන්නේ? වනං චින්දතමා රුක්ඛං කියලා දහදාන් කළේ වනය කියලා එතන උපමා කළේ කෙලෙස් වලට. මහා කෙලෙස් වලට තමයි වනය කියලා කිව්වේ. ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මදමාන ආදී වශයෙන් ඇතිවෙන මේ කෙලෙස් වනය නැති කරන්න කියලායි එතනදී දේශනා කළේ. මා රුක්ඛං ගස් කපන්න එපා කියලා උන්වහන්සේ එතනදී සඳහන් කළා. තමන්ගේ තියෙන කුසල මූලයන් නැති කරගන්නේ නැතුව අකුසල මූලයන් නැති කරගෙන කැලේ තියෙන අර මහා කෙලෙස් කුඩා කෙලෙස් සියල්ලම නැති කරගෙන බ්‍රාහ්මණ තත්වයට පත් වෙන්න පුළුවන් කියන එක තමයි මහරහත් තත්වයට පත් වෙන්න පුළුවන් කියන එක තමයි ඒ ගාථාවෙන් උදේශනා කළේ. ඒ වගේ මේ ගාථා ධර්මවල විවිධ අර්ථ විවිධ ගැඹුරු ධර්ම කාරණා තිබෙනවා. ඒ නිසා අපි යමක් තේරුම් ගන්නකොට ඒ පිළිබඳව හොඳට විමසලා බලලා තේරුම් ගන්න උත්සාහවත් වෙනවා නම් අපට ඒ තුලින් ලොකු ධර්මඥානයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ ගාථාව කාල වේලාවේ හැටියට ටිකක් කල්පනා කරලා බලමු. මුලින්ම අපි තේරුම් ගන්න උත්සාහවත් වෙමු මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ පිළිබඳව. ලකුණ්ඨක බද්දිය කියලා කියන්නේ බොහෝම කුඩා මිටි හාමුදුරු නමක්. ඊටාම කුඩා ළමයෙක් වගේ. නමුත් උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලා සවැත් නුවර ජේතවනාරාමයට වැඩියම මේ පොඩි හාමුදුරුවෝ පිළිබඳව කිසි ගණන් ගැනීමක් නැහැ. උන්වහන්සේ බොහොම පොඩි කෙනෙක් කියලා හිතලා කවුරුවත් වැඩි කතා බහට යන්නෙත් නැහැ. මේ පොඩි සාමණේර නමක් කියලා තමයි හැම මොහොතකම හිතාගෙන හිටියේ. බොහෝ කතාවල තියෙනවා ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ගේ කතාවල උන්වහන්සේ දැක්කත් භික්ෂූන් වහන්සේලා ගණන් ගැනීමක් තිබුණේ නැහැ. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවා ප්‍රශ්න කරලා තියෙනවා මහණෙනි ඔබලා එනකොට තෙර නමක් හම්බ වුණාද කියලා. ඒ වෙලාවේදී ඇතැම් භික්ෂූන් වහන්සේලා කියලා තියෙන්නේ නෑ ස්වාමීනි අපට එහෙම කෙනෙක් හම්බ වුණේ නෑ. ඇයි හාමුදුරු නමක් වැඩිය නැද්ද කියලා අහපුවාම හාමුදුරු නමක් කියන්නේ ඊටාම පොඩි මිටි හාමුදුරු නමක් සාමණේර නමක් නම් ගියා මහ තෙර නමක් නම් මුණ ගැහුනේ නෑ කියලා. ඉතින් මේ කතාවේදී තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලා සමග කතාබස් කරමින් ඉන්න වෙලාවේදී මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ අසලින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම සඳහා ඇවිල්ලා හැසිරුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ ලකුණ්ඨක බද්දිය දිහා බලන්න. මෙයා අම්මා තාත්තත් දෙන්නම නැසලා කිසි කරදරයක් නැතුව ඉන්න හැටි බලන්න කියලා අර භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කළා. ඉතින් භික්ෂූන් වහන්සේලාට ලොකු පුදුමයක් ඇති වුණා. මේ බුදුරජාණන් වහන්සේ තරම් මව්පිය ගැන ප්‍රකාශ කරපු මව්පියන්ට සලකඬ ප්‍රකාශ කරපු මව්පියන්ගේ වටිනාකම ප්‍රකාශ කරපු බුදුරජාණන් වහන්සේ මේ විදිහේ දේශනාවක් කළේ ඇයි කියලා අර භික්ෂූන් වහන්සේලාට ලොකු කුතුහලයක් ඇති වුණා. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අර භික්ෂූන් වහන්සේලාට මේ ගාථාවෙන් ධර්ම දේශනා කළේ. මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ මේ විදිහට කුඩාවට උපදින්න හේතු වුණේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒකයි බුදුරජාණන් වහන්සේ අර මව්පියන් විනාශ කරලා රටේ රජවරු විනාශ කරලා ඒ වගේම රට නැති කරලා රටේ අය කැමියා නැති කරලා බොහොම කරදරයක් නැතුව හැසිරෙනවා කියලා අර ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ අරමුණු කරගෙන දේශනා කළේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා. බලන්න මේ ලකුණ්ඨක බද්දිය මේ විදියට හිටියට උන්වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කරපු උත්තමයෙක් කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. නමුත් පින්වත්නි මේ තරම් රහත් වෙන්න තරම් වාසනාව තිබිච්ච මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ ඊටාම කුඩා මිටි කෙනෙක් හැටියට උත්පත්තිය ලැබුවේ ඇයි? සංසාරයේදී පින් දහම් කරනකොට අනිත් අය හුඟක් ලොකුවට හොඳට පින්කම් කරන්න ගියපුවාම මේ පුජ්‍යලයා කියනවා ඕක ඔච්චර ලොකුවට ඕනේ නැහැ. චෛත්‍යයක් හදන්න ලෑස්ති වෙලා ඒ චෛත්‍යයේ කටයුතු කරන්න සූදානම් වෙනකොට ඒ පිරිසට කියනවා ඔය තරම් උසට ඔය තරම් විශාලව චෛත්‍යයක් නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. ඕක කුඩාවට හදපුවාම ඇති කියලා මේ හාමුදුරුවෝ සංසාරික ජීවිතයේදී ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේ නොයෙක් අවස්ථාවලදී බොහෝ දෙනා
ලොකුවට ප්‍රධානව මහ පිංකම් කරන වෙලාවල් වලදී මේ හාමුදුරුවෝ බොහෝ විට ඒ පිංකම් කුඩා කරන්න ඒවා බොහොම පොඩිවට කරන්න උපදෙස් දුන්නා. ඒ අර ලොකුවට කරන පිංකම් පිළිබඳව සතුටු වුණේ නැහැ. අන්න ඒකේ විපාකයේ හැටියට තමයි සංසාරේ නොඑක ආත්මවල අර විදිහේ තත්වයන් ඇති වෙලා ඉඳලා මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ඉද්දිනොත් ඊටාම කුඩා මිටි ශරීරයක් ඇතු උත්පත්තිය ලැබුවේ. බද්දිය හාමුදුරුවෝ කුඩා මිටි නිසා උන්වහන්සේට ලකුණ්ඨක බද්දිය කියලා තමයි නම් කළේ. උන්වහන්සේ බොහොම හොඳ ගුණවත් රහතන් වහන්සේ නමක් වුණත් අනිත් ඇත්තන්ගේ නින්දාවට අපහාසයට උන්වහන්සේ නොඑක්වර පත් වුණේ අර ශරීරයෙන් මිටි වෙලා උත්පත්තිය ලැබුව නිසා. කර්ම විපාකයේ හැටි අපට පෙන්වන එක තැනක් තමයි මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ගේ කතාව. උන්වහන්සේට රහත් වෙන්න වාසනාව තිබුණා. උන්වහන්සේ වෙනත් පින්කම් කළා, භාවනා කළා. ඒ භාවනා මාර්ගයෙන් උන්වහන්සේ රහත් වුණත් අර සංසාරයේදී ලොකු පින්කම් හොඳ පින්කම් කරන වෙලාවල් වලදී ඒවට බාධා කරලා ඒවා කුඩා කරන්න ලඝු කරන්න කතා කිරීමේ තියෙන විපාකයේ හැටියට තමයි ඒ தත්ත්වය උන්වහන්සේට ඇති වුණේ. ඉතින් මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු මවත් මරලා පියත් මරලා රටත් විනාශ කරලා රටේ රජවරු දෙන්නත් මරලා ඒ වගේම අය කැමියත් විනාශ කරලා කිසිම උපද්‍රවයක් නැති තත්වයටපත් වෙන්න කියලා දේශනා කළේ මොකක් අරමුණු කරගෙනද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. මොකද අපේ බෞද්ධ දායක දායිකාවනුත් මේ ධර්ම කරුණු වල තියෙන වැදගත්කම ඉගෙන ගන්න ඕනේ. අපි ධම්මපදයේ කියවනකොට ඇතැම් විට පාලි භාෂාව ටිකක් ඉගෙනගෙන තියෙන දහම් පාසල් ගිහිල්ලා තියෙන කෙනෙක් මේ ගාථාව විතරක් මතු පිටින් දැක්කොත් මෙහි අර්ථය වරදවා තේරුම් ගන්නවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ තියෙන ගැඹුරු තත්වයෙන් විමසන්න බලන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මෙහිදී බුදුරජාණන් වහන්සේ මාතරං කියලා දැක්ුවේ කාටද? මාතු කියලා කියන්නේ මව, පිතු කියලා කියන්නේ පියාට. මෙහිදී මාතරං කියලා කිව්වේ තණ්හාවට. තෘෂ්ණාව තමයි අපි උප්පත්ති කරවන්නේ. තණ්හා ජනේති පුරිසං. අපි මිනිස්යෝ සත්වයෝ මේ ලෝකේ දිගට ගමන් කරවන්නේ කුමක් නිසාද? තෘෂ්ණාව තියෙන නිසා. තෘෂ්ණාව, ආසාව, රාගය, බැඳීම, ලෝභය මේවා තියනකම් අපට මේ සසරෙන් එතර වෙන්න බෑ. සසරේ අපි උප්පත්ති කර යනවා. ඒ නිසා මවකට උපමා කළා මේ තණ්හාව. තණ්හා ජනේති පුරිසම්. මේ සත්වයා, මිනිසයා, අනිත් සෑම කෙනෙක්ම මේ සංසාරේ උත්පත්ති කරවන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව තියෙනකොට අපි කාම තණ්හා වශයෙන් බැඳෙනවා. භව තණ්හා වශයෙන් බැඳෙනවා. විභව තණ්හා වශයෙන් බැඳෙනවා. කාම ලෝකේ උත්පත්තිය ලබන්න කැමති වෙනවා. රූප ලෝකේ උත්පත්තිය ලබන්න කැමති වෙනවා. අරූප ලෝකේ උත්පත්තිය ලබන්න කැමති වෙනවා. මේ එක ආකාරවලට අපි මේ සංසාරයට බැඳ තබන්නේ තෘෂ්ණාව නිසා. ඒ නිසා හරියට තෘෂ්ණාව මවක් වගේ මව සත්වයා මේ ලෝකයට උත්පත්ති කරනවා. නමුත් ඒ අපේ මෑණියෝ ගැන නෙමෙයි මෙතනදී මේ කියවෙන්නේ. තෘෂ්ණා නැමැති මෑණියෝ ගැනයි මේ කියවෙන්නේ, මව ගැනයි කියවෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් තෘෂ්ණාවේ ප්‍රභේද රාශියක් තියෙනවා. අපි වෙලාව ලැබුණොත් ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරමු. කෙසේ වෙතත් අපි මේ හැම දිනෙකම සමුදය සත්‍ය දේශනාවේදී පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සෙය්‍යති දම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී තෘෂ්ණාව පිළිබඳව සමුදය සත්‍යදී කියනකොට ඒ දේශනාව පිළිබඳව අහලා තියෙනවා. පෝනෝ භවිකා අපිට පුනර්භවය ඇති කරන්නේ, සංසාරයේ දිගට නැවත උත්පත්තිය ලබා දෙන්නේ මෙන්න මේ තණ්හාව නිසා. ඒ තණ්හාව කාම තණ්හාව වශයෙන් ඇති වෙනවා. මේ කාම ලෝකයේ උත්පත්තිය ලබනද, දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබනද, ඒ වගේ උත්පත්තිය ලබලා දිව්‍යාංගනාවෝ වෙලා, දිව්‍ය කුමාරයෝ වෙලා ඒ විදිහේ ඉන්න අපි මේ සංසාරේ ප්‍රාර්ථනා කරනවා. එහෙම උපදින්න මේ ප්‍රාර්ථනා කරන්න මේ කාමයන්හි ඇලෙන්න ගැලෙන්න මොකද වෙන්නේ? සංසාරයේ බොහෝම දික් වෙනවා, උපදිනවා, මැරෙනවා, ආය උපදිනවා, මැරෙනවා. මේ දිගට මේ සංසාරයේ ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ කාම වස්තුන් පිළිබඳව ආසාව ඇති වෙනකොට මේවා පිළිබඳව ගැටීම් ඇති වෙනවා.
බැඳෙනවා, ගැටෙනවා. මේ කාම වස්තුන්ගේ ස්වභාවය ඒකයි. අපි රාගයෙන් බැඳිලා මේක මමය, මාගේ කියලා අල්ලා ගන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම මේ කාම වස්තුන් පිළිබඳව යම් යම් විරුද්ධතා ඇති වෙනකොට ඒවා පිළිබඳව ගැටෙනවා. ඒ ගැටීම තුලිනොත් අපි ද්වේෂය ඇති කරගෙන සසර දික් කර ගන්නවා. ඒ නිසා කොයි අතින් බැලුවත් තෘෂ්ණාව සසර දික් කරන නිසා, සසර නැවත නැවත උප්පත්ති කරන නිසා මවක් හැටියට බුදුරජාණන් වහන්සේ දැක්වුවා. ඊළඟට පිතරෝ, පියත් විනාශ කරන්න කිව්වා. කවුද මෙතනදී පියා කියලා සඳහන් කළේ? අපි එක එක්කෙනා අපේ සිත් තුළට මම අහවල් රජතුමාගේ පුතා, මම අහවල් යුව රජුරුවන්ගේ පුතා, මම අහවල් ප්‍රදේශාධිපතිවරයාගේ පුතා, මම මේ විදිහේ පරම්පරාවෙන් ඉහළ කෙනෙක් කියලා එක එක්කෙනා තම තමන්ගේ තියෙන තත්වයන් ගැන හිතා හිතට මාන්නය ඇති කරගන්නවා. අන්න ඒ මාන්නය මැනීම තමයි මෙතනදී පියා හැටියට දැක්වේ. එතකොට එක එක්කෙනා තමන්ගේ තත්වයන් ඉහළට හිතන්නේ පියා නිසා, පිය පරම්පරාව නිසා. ඒ පිය පරම්පරාව නිසා එක එක්කෙනා හිතනවා මාන්නයෙන් යුතුව සෙය්‍යෝ හමස්මි, සදිසෝ හමස්මි, හීනෝ හමස්මි, සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි, සෙය්‍යස්ස සදිසෝ හමස්මි, සෙය්‍යස්ස සීනෝ හමස්මි ආදී වශයෙන් නව ආකාරයකට මේ මාන්නය ඇති කරගන්නවා. මාන්නයත් සංසාරයේ දික් කරන දෙයක්. අපි එක එක්කෙනා මනින්නේ, අපි එක එක්කෙනා අහවල් කුලේ, මම අහවල් පරම්පරාවේ, අපේ අම්මලා තාත්තලා මේ විදිහේ අය කියලා එක එක මැනීම් ඇති කරගන්නවා මේ මාන්නය තියෙන නිසා. ඉතින් මේ මාන්නයේ යම්කිසි හොඳ පැත්තකුත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා ධර්මානුකූලව හිතලා. ඒ මොකද හොඳට උසස් තත්වයේ ඉන්න කෙනෙක් තමන්ගේ තත්වය ගැන කල්පනා කරලා මම මේ වගේ කෙනෙක්, මේ විදියට මම අකුසල් කරන්න හොඳ නෑ, නරක වැඩ කරන්න හොඳ නෑ කියලා ඒ තත්වයෙන් හිතලා මාන්නයෙන් යුතුව අර අකුසල කර්ම වලින් වළකින්න උත්සාහවත් වෙනවා නම් ඒකේ යම්කිසි හොඳ පැත්තක් තියෙනවා. නමුත් මේ මාන්නය කියන එක කොයි අතින් බැලුවත් මහා අකුසල කර්මයක්, අකුසල ධර්මයක්. තමන් උසස්සේ කියලා හිතන එක, අනිත් සියලු දෙනාම පහත්ය කියලා කල්පනා කරන එක, ඊළඟට තමන් ඒ පුජ්‍යලයන් සමග සමාන කරලා හිතන එක, ඊළඟට හීනමානය කියලා කියන්නේ මම අනිත් ඇත්තොන්ට වඩා පහත්ය කියලා කල්පනා කරන එකත් මාන්නයක් හැටියටයි දක්වන්නේ. තමන් අනිත් අයට වඩා පහත්, මට ඉගෙන ගන්න බෑ, මට ධනයක් නැහැ, මට උත්සාහවත් වෙන්න බෑ. ඒ විදිහේ හිතීමක් පිළිබඳවත් බුදුදහම අගය කරන්නේ නැහැ. බුදුදහම අගය කරන්නේ සෑම කෙනාම උත්සාහයෙන්, වීරියෙන් ඒ කටයුතු දියුණු කරගන්න ඕන. කවදාවත් කිසි කෙනෙක් මේ උත්පත්තියෙන් හීන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. තමන්ගේ ක්‍රියාපිළිවෙත් අනුව තමයි හීන හෝ උසස් තත්වයට පත් වෙන්නේ. ඒ නිසා අපි නිතරම කල්පනා කරන්න ඕනේ මම අනිත් අයට වඩා උසස්ය කියලා, අනිත් ඇත්තෝ සමග සමානයි කියලා, අනිත් ඇත්තෝන්ට වඩා හීනයි කියලා ඒ විදිහට මාන්නය ඇති කරගන්න හොඳ නෑ. එහෙම මාන්නය ඇති කරගත්තා මේ මාන්නය තුලින් සසර දික්වීමට හේතුවක් වෙනවා. ඉතින් මේක නවාකාරයකට ධර්මයේ දක්වලා තිබෙනවා මේ මාන්නය. සමහර ඇත්තෝ කල්පනා කරනවා මම උසස් පුජ්‍යලයන්ටත් වඩා උසස් කෙනෙක්, මම උසස් පුජ්‍යලයන් සමග සමාන කෙනෙක්, මම උසස් පුජ්‍යලයන්ට වඩා හීන කෙනෙක් කියලා ඒ විදිහට හිතනවා. ඊළඟට සමාන පුජ්‍යලයෝ අරගෙන මම සමාන පුජ්‍යලයන්ට වඩා උසස් කෙනෙක්, සමාන පුජ්‍යලයන් සමග සමාන කෙනෙක්, ඒ සමාන පුජ්‍යලයන්ට වඩා හීන කෙනෙක් කියලා එක එක ආකාරවලින් මිනුම් දඬු අරගෙන අපි එක එක්කෙනා පිළිබඳව මැනමැනා අපේ කාලය ගත කරගෙන අපි අහංකාර විදිහට, උද්ධච්ච විදිහට ජීවත් වෙනවා නම් ඒකත් අකුසල කර්මයක් හැටියටයි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට කල්පනා කරන්න ඕනේ මේ ගාථාවේ මාතරං කියලා දැක්වේ තෘෂ්ණාවට, පිතරං කියලා දැක්වේ මාන්නයට, ඊළඟට රාජානෝ ද්වේච කත්තියේ රට පාලනය කරන රජවරු දෙන්නා කියලා කිව්වේ කවුද? රටක් පාලනය කරන්න රජවරු ඉන්න ඕන. ශාස්ත්‍රීය රජවරු ඉන්නවා. ඒ ශාස්ත්‍රීය රජවරු රට පාලනය කරනකොට ඒ රටේ අයබදු අරගෙන රටේ ජනතාවට ඇතැම් විට තාඩන පීඩන වෙන්න පුළුවන්, රටේ ජනතාවට හොඳ වෙන්න පුළුවන්. මොන ආකාරයකින් හෝ මේ රට පාලනය කරන රජවරු විනාශ කරන්න ඕන. එහෙමනම් අපි මහා ධර්මානුකූලව බලනකොට මේ රට පාලනය කරන
රජවරු විනාශ කරන්න කියලා කිව්වහම මහා ලොකු භයානක අදහසක් එකෙන් පේන්න තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී රට පාලනය කරන රජවරු දෙන්නා හැටියට දේශනා කළේ කවුද? සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් කියන මේ භයානක දෘෂ්ටි දෙක නැති කරන්න ඕනේ. මේ දෘෂ්ටි දෙක තියෙනකොට තමයි මේ සංසාරය දිගට ගමන් කරන්නේ. එතකොට රජුරෝ රට පාලනය කරගෙන යනවා වගේ අපි එක එක්කෙනා එක එක පැතිවලට යොමු කරමින් පාලනය කරන්නේ මේ සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙක. සාස්වත දෘෂ්ටිය ඇති එක්කෙනා හිතනවා මේ ලෝකය සදාකාලිකයි, හැමදාම පවතිනවා, මේ විදියට දිගටම ගමන් කරනවා. ඒ නිසා ඒ දිගටම යන නිසාමුතුවෙන් අපි පින්දහම් කරන්න ඕනේ නෑ. අපි හැමදාම මේ විදියට ගමන් කරනවා කියලා ඒ විදියට කල්පනා කරගෙන සාස්වත දෘෂ්ටියෙන් යුක්ත පුජ්‍යලයා පින්දහම් කරන්න, ගුණධර්ම ඇති කරගන්න, හොඳට වැඩ කරන්න, ධාර්මිකව ජීවත් වෙන්න කල්පනා කරන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මෙතනින් ඉවරයි. අර විභව තණ්හාවෙත් කියනවා වගේ මෙතනින් ඉවරයි. ඒ නිසා මේ ඉන්න කාලේ කාලා බීලා ඇඳලා පැලඳලා හිටපුවාම ඇති අය නැවත උත්පත්තියක් නැහැ, සසර ගමනක් නැහැ කියලා ඒ විදිහට කල්පනා කරලා වැරදි දෘෂ්ටියක් ඇති කරගත්තාම ඒක මහා භයානක දෙයක් වෙනවා. ඒ පුජ්‍යලයා වැරදි නරක දූෂිත දේවල් කරමින් අය නැවත උත්පත්තියක් නැහැ කියන හැඟීමෙන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ රජවරු දෙන්නා හෙවත් මේ සත්වයා සංසාරේ දිගට ගමන් කරන සාස්වත උච්ඡේද දෘෂ්ටි කියන මේ දෘෂ්ටි දෙක නැති කරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ. අර කියන රජවරු නැති කිරීම නෙමෙයි, ධර්මානුකූල විවරණය තමයි සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් කියන මේ දෘෂ්ටි දෙක නැති කරන්න ඕනේ. ඊළඟට රට්ටං චානු සරංහන්ත්වා, රටත් නැති කරලා ඒ රටේ ඉන්න ඒ අය කැමියා හෙවත් මුදල් ඇමතිවරයාත් නැති කරන්නයි කියලා සඳහන් කළා. මොකද්ද මේ රට කියලා කියන්නේ? කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි, අපි අතරම තියෙන දේ තමයි මේ රට. මේ අපේ ශරීරය තුල තියෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර කියලා පංචස්කන්ධයකුත් තියෙනවා. ඊටත් වඩා මෙතනදී ගන්නේ ද්වාදස ආයතනයයි, 12 ආයතනයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කියන දේවලුත් ඒවට ගොදුරු වෙන රූපය, සද්ධය, ගන්ධය, රසය, පොට්ටබ්බය, ධර්මය කියන මේ බාහිර ආයතන හයත් කියන මේ ද්වාදස ආයතනය තමයි රට හැටියට සඳහන් කළේ. අපි මේ හැම දෙනාම මේ රටක් අපේ තියෙනවා, ඇහැ තියෙනවා, කන තියෙනවා, දිව තියෙනවා, ඒ වගේම නාසය තියෙනවා, ශරීරය තියෙනවා, හිත තියෙනවා. මේ අපේ අභ්‍යන්තර ආයතන 6 අපි මේ තියෙන හැම දෙයක්ම ගොදුරු කරගන්නවා. අපට ඇහෙන් රූපයක් දැක්කාම අපි ඒ රූපය දැකලා හොඳ රූපයක් නම් ප්‍රියයි, මනාපයි කියලා ඒ පිළිබඳව බැඳෙනවා. අපට නරක රූපයක් නම් දැක්කේ ඒ පිළිබඳව ගැටෙනවා. මේ දෙක තමයි සිද්ධ වෙන්නේ. මේ ආයතන තුලින් සිද්ධ වෙන්නේ එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. ඇලීම තුලිනුත් පව් සිද්ධ වෙනවා, ගැටීම තුලිනුත් පව් සිද්ධ වෙනවා. ඇලීම තුලින් රාගය ඇති වෙනවා, ගැටීම තුලින් ද්වේෂය ඇති වෙනවා. ඉතින් මේ විදිහට කන ගත්තත් එහෙමයි, අපේ දිව ගත්තත් එහෙමයි, නාසය ගත්තත් එහෙමයි, ශරීරය ගත්තත් එහෙමයි, හිත ගත්තත් එහෙමයි. මේ ආයතන 6ම කරන්නේ අර බාහිර තියෙන දේවල් වලට ඇලිලා ගැලිලා ඒවා පිළිබඳව ඇලීම් ගැටීම් තුලින් මේ සත්වයා සංසාරයේ දිගට ගමන් කරවීම සිද්ධ කරනවා. ඒකට අනුචරයා හැටියට, ඒකට එකතු වෙන පුජ්‍යලයා තමයි අර අය කැමියා හැටියට, අනුචරයා හැටියට උපමා කළේ කුමක්ද? නන්දි රාගයයි, භව තෘෂ්ණාවයි. භව තෘෂ්ණාව නන්දි රාගයේ තියෙනකොට ඒ නන්දි රාගය තුලින් පෙන්නනවා මේක බොහොම හොඳ දෙයක් හැටියට. මේ භවයේ උපදින එක හොඳයි කියලා පෙන්නනවා. ඒ භවයේ උපදින එක හොඳයි කියලා පෙන්නලා අකුසල කර්මයන් කරවමින් මේ නන්දි රාගය දිගට සත්වයා සංසාරයේ ගමන් කරන තත්වයට පත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මෙන්න මේ කියන අය විනාශ කරලා දැම්මොත් අනීගෝ යාති බ්‍රාහ්මනෝ, නීඝ කියලා කියන්නේ පව්කම්, උපද්‍රව, උවදුරු. මේ නීඝයන් නැති කරන්න ඕනේ, පව්කම් නැති කරන්න ඕනේ. පව්කම් නැති කරගත්තොත් ඒ පුජ්‍යලයාට අනීඝ උපද්‍රව නැති තත්වයට පත් වෙන්න පුළුවන්, බ්‍රාහ්මන තත්වයට පත් වෙන්න පුළුවන්.
ඒ වගේම ඊළඟ ගාථාවෙනුත් ඒත් ලකුණ්ඨක බද්දිය හාමුදුරුවම අරමුණු කරගෙන දේශනා කළේ ඒකේ මුල් ගාථා පදවල කිසි වෙනසක් නැහැ. මාතරම් පිතරං හන්ත්වා රාජානෝ ද්වේච සොත්තියේ අර මුලින් එකේ රාජානෝ ද්වේච කත්තියේ කියපු තැනට රාජානෝ ද්වේච සොත්තියේ කියලා සඳහන් කළා. අතන ශාස්ත්‍රීය රජවරු, මෙතන බ්‍රාහ්මණ රජවරු. බ්‍රාහ්මණයොත් රජ වෙන අවස්ථාවල් තියෙනවා. බොහෝ විට ශාස්ත්‍රීය රජවරු ගැන තමයි කියවෙන්නේ. නමුත් බ්‍රාහ්මණයන් ගැනත් කියවෙනවා. එතන බ්‍රාහ්මණත් සඳහන් කරන්නේ අර සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙකමයි. මේ ගාථාවේ විශේෂයක් හැටියට තියෙන්නේ තුන්වෙනි පැදේ ව්‍යග්ග පංචමං හන්ත්වා වෙය්‍යග්ග පංචමං හන්ත්වා ව්‍යාග්‍රයාගේ මාර්ගය වගේ තියෙන මේ පස්වෙනි දේ විනාශ කරලා. මොකද්ද? විචිකිච්ඡාව තමයි ව්‍යාග්‍රයාගේ මාර්ගය වගේ කියලා කිව්වේ. ව්‍යාග්‍රයා යන පාරේ ගියොත් මහා උපද්‍රව සහිතයි. ව්‍යාග්‍රයාගෙන් බේරෙන්න බෑ. කරදර හිරියාර ඇති වෙනවා. ඒ ව්‍යාග්‍රයා වගේ තමයි මේ පංච නීවරණවල තියෙන මේ අන්තිමට කියාපු මේ නීවරණ ධර්මය. ඉතින් මේ ව්‍යයග්ග පංචමං හන්ත්වා කියපුවාම මේ පංච නීවරණයන්ම මෙහිදී අරගෙන තියෙනවා. පංච නීවරණ කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ. මේ නීවරණ ධර්ම වලින් කරන්නේ කුමක්ද පින්වත්නි? නිවරණ අහුරලා දානවා. නිවන් මඟ නැති කරලා දානවා. නිවන් මගේ ගමන් කරන්න දෙන්නේ නැහැ. අපි මේ නිවනට යන්න උත්සාහවත් වෙනවා. නමුත් මේ පංච නීවරණයන් ඇති වුනහම ඒ පංච නීවරණ තුලින් නිවන් මඟ අවුරලා දානවා. නිවනට යන්න බාධා කරනවා. නිවනට යන්න බාධා කරන නිසා මේවට කියනවා නීවරණ කියලා. එතකොට කෙලස් ධර්මයන් ඇති කරලා නිවන් මඟ අහුරන නිසා, නිවන් මඟ නැති කරන නිසා මේවා පංච නීවරණ හැටියට මේ පහ දක්වලා තියෙනවා. එහි කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ, කාම කියලා කියන්නේ ආසාව, රාගය, කැමැත්ත. එතකොට ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. අපි ওই ඡන්දය දෙන්න යනවා කියලා කියන්නේ කැමැත්ත දෙන්න යනවා. එතකොට මෙතන ඡන්ද කියලා කියන්නේ කැමැත්ත, කාම කියලා කියන්නේ කැමැත්ත. එතකොට මේ වචන දෙකක් එකට එක්කාසු කරලා තියෙන එකම අර්ථය ඇති වචන දෙකක්. එතකොට කාමච්ඡන්ද කියන එකෙන් තාම අධික විදිහට කැමැත්ත තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට කාමච්ඡන්දය ඇති වුනහම මේ සංසාරේ උප්පත්තිය ලබන සත්වයාට හොඳ නරක තේරුම් ගන්න බෑ. මඟ නොමඟ තේරුම් ගන්න බෑ. පිනපව තේරුම් ගන්න බෑ. ඒ පිනපව තේරුම් ගන්න බැරිකම නිසා කාම වස්තුන්හි ඇලිලා, ඒ කාම වස්තුන්ගේ ගැලිලා මේ අය මේ කාමච්ඡන්දය තුලින් සංසාරය දික් කර ගන්නවා. නිවන් මඟ අහුරා ගන්නවා. ඒවා ආමිෂ වශයෙන් තියෙනවා, බාහිර වශයෙන් ඒ වස්තු කාමයන් තියෙනවා, කෙලෙස් කාම තියෙනවා. ඉතින් ඒ කොයි කාමයන් අරගත්තත් කාමයන්හි බැඳෙනවා නම් ඒ බැඳීම තුලින් අපිට සංසාරේ දික් වෙනවා. අපිට මේ කාම වස්තු නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට මේ සංසාරයේ ඉන්නකොට, ජීවත් වෙනකොට මේ කන් සැප විඳින්න සිද්ධ වෙනවා. කාම වස්තු විඳින්න සිද්ධ වෙනවා. නමුත් මෙහි නරකකම තමයි මේ කාම වස්තුන් බැඳිලා, මේ කාම වස්තුන්ටම ගැලිලා, ඒ කාම වස්තුන් නිසා අකුසල් සිද්ධ වෙන විදිහට වැරදි ක්‍රියාපිළිවෙතකට යොමු වීම තමයි මෙහි තියෙන භයානක වැරද්ද. අපි පස්පව් වලින් වළකින්න ඕනේ. පංචශීලය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ පංචශීලය ආරක්ෂා කරනකොට මේ පස්පව් වලින් වළකිනකොට අපේ හුඟා තියෙන කාම සම්පත්තීන් වලින් අපිට ටිකක් දුරස්ත වෙන්න පුළුවන්. ගිහි අය පිළිබඳව සඳහන් වෙන්නේ කාම භෝගී කියන වචනය. ඒකට ගිහි ජීවිතයේදී කන් සැප විඳින්න බාධාවක් නැහැ. නමුත් ඒ කන් සැප වැරදි විදියට, නොසුදුසු විදියට, නොගැලපෙන විදියට, ධර්මයට අනුකූල නොවන විදියට ඒවා විඳිමින් සංසාරයේ දික් කර ගැනීම ඊටාම නරකයි. ඒ නිසා මේ කාමච්ඡන්දය නීවරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට ව්‍යාපාදය ගත්තාම ව්‍යාපාදය කියලා කියන්නේ තරහ. තරහ යන එකට කියනවා ව්‍යාපාද කියලා. එතකොට අපි එක එක්කෙනා ව්‍යාපාදය ඇති කරගන්නවා, තරහ ඇති කරගන්නවා. නව ආඝාත වස්තුවකින් තරහ දියුණු කරගන්න පුළුවන්. නව ආඝාත වස්තුව කියලා කියන්නේ Taman ගැන හිතනවා. මට අහවලා ඉස්සර අනර්ථයක් කළා. දැනුත් මට අනර්ථයක් කරනවා. මට ඉදිරියටත් මේ අය අනර්ථයක් කරයි කියලා
තමන් ගැන හිතලා ආඝාතය බැඳ ගන්නවා. එහෙම තියනවානේ අපිට. අපි හිතනවා, හිතෙන් කල්පනා කරනවා. අහවල් අය අපට ඉස්සර වැරදි කළා. අපට බොහෝම අපේ පවුල් වලට ඒ අයගෙන් ලොකු නොයෙක් විදිහේ නිന്ദා අපහාස ලැබුණා. ඒවා හිත හිතා අපි අතීතයේ පිළිබඳව කල්පනා කරනවා. ඊළඟට වර්තමානයේත් හිතනවා අපට මේ ඇත්තෝ හරියට බොහොම කරදර කරනවා. අපට හිරිහැර කරනවා කියලා ඒ ඇත්තෝ පිළිබඳව ආඝාත බැඳ ගන්නවා. අනාගතයටත් එහෙම හිතනවා. ඊළඟට තමන්ගේ හිතවත් අය ගැන හිතනවා. මගේ හිතවතුන්ට මේ අය ඉස්සර මොයෙක් විදිහේ අනර්ථ කළා. මේ ඇත්තෝ දැනුත් ඒ අයට අනර්ථ කරනවා. ඊළඟට අනාගතයටත් මේ අනර්ථ සිද්ධ කරයි. ඊළඟට තමන්ට විරුද්ධකාරයෝ පිළිබඳව හිතනවා. මගේ විරුද්ධකාරයන්ට මේ අය සැලකුවා. මගේ විරුද්ධකාරයෝ පිළිබඳව මේ ඇත්තෝ හොඳින් කතාබස් කරනවා. ඒ වගේම මේ ඇත්තෝ දැනටත් ඒ විදිහට කරනවා. අනාගතයටත් එහෙම කරයි කියලා එහෙම කල්පනා කරනවා. එහෙම අපේ සමාජයේ තියෙනවා. තමන් එක්ක කෙනෙක් තරහ නම්, තමන් එක්ක අමනාප නම් ඒ පුජ්‍යලයා පිළිබඳව වෙනත් කෙනෙක් උදව්වක් උපකාරයක් කරනකොටත් තමන් තරහ වෙනවා පැත්තක ඉඳගෙන. තමන් එක්ක තරහ වෙච්ච කෙනෙකුට තමන්ගේ හිතවතෙක්, තමන් එක්ක එකට ඉන්න යාළුවෙක් ඒ පුජ්‍යලයා එක්ක තරහ වෙලා ඉන්න කෙනෙක් එක්ක කතා බස් කළොත් අර පුජ්‍යලයා අර තමන්ගේ හිතවතා එක්ක තරහ වෙනවා අරයට උදව් උපකාර කළා කියලා. මේක තමයි නව ආඝාත වස්තුව කියලා කියන්නේ. ආඝාතයේ වෛරය දිගින් දිගට බැඳගෙන යනවා. අතීතය ගැන හිතනවා, අනාගතය ගැන හිතනවා, වර්තමානය ගැන හිතනවා. එහෙම හිතලා නව ආඝාත වස්තුවකින් තමන් ව්‍යාපාදය දියුණු කරනවා. අනුන් නැසෙත්වා, මැරෙත්වා, විනාශ වෙත්වා කියලා හිතෙන් හිත හිතා වෛර බැඳගෙන කටයුතු කරනවා. මේක නිවන් අවුරන ධර්මයක්. මේක අපට නිවනට යන්න බාධා කරන ධර්මයක්. ඒ නිසා අපි නිතරම හිතන්න ඕනේ නිවනට බාධා කරන මේ ව්‍යාපාදයෙන් අපි වළකින්න ඕනේ. අපි මෛත්‍රිය ඇති කරගන්න ඕනේ, කරුණාව ඇති කරගන්න ඕනේ. අනුන් පෙරෙහි අපි නිතරම මෛත්‍රී භාවනාව කරනවා. අනුන් නිරෝගී වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා කියලා එහෙම හිතලා මදි. ඇත්තටම අවංකව හිතන්න පුරුදු වෙන්න ඕනේ. භාවනා කළාටම අපි හිතෙන් ඒ විදියට වාක්‍යයක් කිව්වට මදි. හිතෙන් හිතන්න ඕන, හිතට ගන්න ඕන. සුළු මොහොතක් හරි අපි අනුන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව බලනවා නම් අර ව්‍යාපාදය, නව ආඝාත වස්තුවෙන් යුක්ත ව්‍යාපාදය නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ඊළඟට තීන මිද්ධ නීවරණය. තීන මිද්ධ නීවරණය කියලා කියන්නේ සිතේ හා චෛතසික ඇති වෙන්නා වූ මැලිකම, කම්මැලිකම ස්වභාවය. තීන මිද්ධය ඇති වුනහම යම්කිසි හොඳ වැඩක් කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. කුසල කර්මයක් කරන්න යම්කිසි කෙනෙක් උනන්දු කරපුවාම දැන් ඉතින් යන්න බෑ. දැන් වැස්ස, දැන් සීතල මොනවා හරි කියලා කුසීතකමින්, කම්මැලිකමින් අර හොඳ වැඩක් කරන්න, යහපත් වැඩක් කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ, උනන්දු වෙන්නේ නැහැ. හිතේ කම්මැලිකම ඇති කරගෙන බෑ කියලා පසුබහිනවා. ඒ වගේම චෛතසික ධර්මයන්ගේ කම්මැලිකම ඇති කරගන්නවා. දැන් අද මේ බණ අහන්න මෙච්චර දුර බැහැර ඉඳලා ඈත ඉඳලා මේ පින්නතුන්ට එන්න පුළුවන්කම ලැබුණේ උත්සාහයේ, වීරිය, උත්හානය තමන්ගේ සිත තුළ ඇති වෙච්ච නිසා. තීන මිද්ධය ඇති වුණා නම් මේ කාටවත් මේ විදියට මෙතෙන්ට එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට තීන මිද්ධය නැති කරගෙන අපි උත්සාහයේ, වීරිය ඇති කරගත්තොත් තමයි කුසල කර්මයන් පින්දහම් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අර නිවන් මඟ අවුරන තිතේ හා චෛතසිකයන්ගේ ඇතිවෙන්නා වූ මැලිකම් දුරලලා අපි උත්හාන වීරියෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. තීන මිද්ධය නීවරණ ධර්මයක්, නිවරණ අවරණ ධර්මයක් හැටියට තේරුම් ගන්න ඕනේ. උද්ධච්ච කුක්කුච්ච, උද්ධච්ච කුක්කුච්ච දෙකෙන් මේ හිතේ තියෙන නොසන්සුන්තාවය, විසිරිච්ච ගතිය, යමක් කරන්න හරි හැටියට හිත සංසුන් නොවන ස්වභාවය විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එතකොට අපිට හොඳට පින්දහම් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ, කුසල කර්මයන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ හිතේ නොවිසිරුණු තත්වය ඇති කරගෙන හිත සංසුන් කරගත්තාම තමයි කුසල කර්මයන් කෙරෙහි හිත යොමු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම අවසානයේ දක්වනවා විචිකිච්ඡා නීවරණය. අර ව්‍යාග්‍රයාගේ පාර වගේ මහා උවදුරු සහිතයි මේ විචිකිච්ඡා නීවරණය තිබීම. විචිකිච්ඡා නීවරණය ඇති වෙච්ච පුජ්‍යලයාට කිසිම කුසලයක් කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ හැම වෙලාවකම සැකයෙන් තමයි බලන්නේ.
බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති සික්ඛාය කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්තේ අපරන්තේ කංකති පටිච්ච සමුප්පාදේ කංකති කියලා හැම වෙලාවකම හැම එකක් පිළිබඳවම සැක උපදවනවා. ඉතින් හිතනවා කල්පනා කරනවා මේ බුදුහාමුදුරුවෝ කෙනෙක් කියලා හිටියද? ඔය කොයි කාලේ හිටපු කෙනෙක්ද? බුදු කෙනෙක් කියලා ඉන්න පුළුවන්ද? බුදුහාමුදුරුවන්ට ඔය කියන නවාරහාදී බුදු ගුණ තියනවාද? මේ වගේ බණ බුදුහාමුදුරුවෝ දේශනා කළාද කියලා බුදුහාමුදුරුවෝ පිළිබඳව සැක ඇති කරගන්නවා. ඒ සැක ඇති වෙනකොට ඒ පුජ්‍යලයාට කුසල කර්මයන් කෙරෙහි හිත යොමු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟට ධර්මයේ පිළිබඳව සැක ඇති කරගන්නවා. ධර්මයේ ඔය කියන ස්වාක්ඛාතාදී ගුණ තියනවාද? ධර්මයේ නෛර්යානිකද? මේ විදිහේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයක් තියනවාද කියලා ඒවා ගැන හිතෙන් සැක ඇති කරගන්නවා. සංඝයා ගැන සැක ඇති කරනවා. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය පිළිබඳව සැක ඇති කරගන්නවා. ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයන්ට පැමිණි ආර්ය උත්තමයෝ ඉන්නවාද කියලා ඒ විදිහේ සැක ඇති කරගන්නවා. ඊළඟට ශික්ෂාවන් පිළිබඳව සැක ඇති කරනවා. අපි පුනර්භවයක ඊට ඉස්සරින් ආත්ම භාවයක හිටියද? పూర్ව ආත්මයක් තිබුණද? අපට ඒ විදිහේ තත්ත්වයක් තියෙනවද කියලා ඒවා ගැන සැක ඇති කරනවා. අපරන්තේ කංකති අය නැවත ඉපදීමක් තියෙනවද? පුනර්භවයක් තියෙනවද? ඒවා ගැන සැක ඇති කරගන්නවා. මේ පුනර්භවයක් අතීත භවයක් කියන දෙක පිළිබඳවම සැක ඇති කරගන්නවා. ඊළඟට සික්ඛාය කංකති ශික්ෂා පදවල සැක ඇති කරගන්නවා. පටිච්ච සමුප්පාදේ කංකති පටිච්ච සමුප්පාදේ පිළිබඳව සැක ඇති කරගන්නවා. අවිද්‍යාව නිසා මේ විදිහේ සංස්කාර ඇති වෙනවද? සංස්කාර නිසා මෙහෙම දිගට ගමන් කරනවද? තණ්හාව නිසා උපාදාන ඇති වෙනවද? මේ විදිහේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සැක ඇති කරගන්නවා. ඒ සැක ඇති කර ගැනීමම අපේ නිවන් මඟ අවුරානන තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි පංච නීවරණ ධර්මයන්ම අපට බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන් මඟ අවුරන ධර්මයක් හැටියටයි. ඒ නිසා යම්කිසි කෙනෙක් අර කියන තෘෂ්ණාවක් නැති කරලා මාන්නයක් නැති කරලා සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙකක් නැති කරලා ඒ වගේම ද්වාදසායතන කියන මේ රටත් විනාශ කරලා ඒ රට පාලනය කරන රටේ අනුචරයා හැටියට ඉන්න අයකැමියා හැටියට ඉන්න නන්දි රාගයත් නැති කරගෙන මේ පංච නීවරණයන් නැති කිරීම සඳහා උත්සාහවත් වෙනවා නම් වීරිය කරනවා නම් ඒ වාගෙන් Tamanට ඒවා සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන් නම් අන්න ඒ පුජ්‍යලයා තමයි අනීගෝ යාති බ්‍රාහ්මනෝ කිසිම උපද්‍රවයක් නැති කරදරයක් නැති හිංසාවක් නැති බ්‍රාහ්මණ තත්වයට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් එදා ඒ භික්ෂූන් වහන්සේලාට මේ මහා ප්‍රහේලිකාවක්ව තිබිච්ච මේ ධර්ම පාඨය ශ්‍රවණය කරනකොට උන්වහන්සේලාට පුළුවන්කම ලැබුණා ධර්ම අවබෝධය කරගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසීම උදා කරගන්න. ඉතින් ඒ නිසා අපි අද මේ පින්නතුන්ට මුලින් විපිලිසරයක් ඇති වෙන්න ඇති මේ ධර්ම ගාථාව කියනකොට මවත් පියත් විනාශ කරලා රටත් විනාශ කරලා රටේ රජවරුත් විනාශ කරලා කරදරයක් නැති තත්වයට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කියලා. දැන් මේ අයට වැටහෙන්න ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගාම්භීරත්වයේ කෙබඳුද? උන්වහන්සේ දහම් කරුණු විවරණය කරන්නේ කොයි ආකාරයෙන්ද? දහම් ගැට උන්වහන්සේ අපේ සිංහල බණ පොතක් තියෙනවා දහම් ගැට කියලා. ඒකේ පිටින් පේන අර්ථය නෙමෙයි දහම් ගැටවල තියෙන. ඒ වගේ අද මේ ගාථා ධර්ම දෙක දහම් ගැටයක්. ඒ දහම් ගැටය විවරණය කරගත්තාම අපට ඊටාම වැදගත් ධර්ම කරුණු රාශියක් මතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී පොතපත කියවලා මේ දහම් කරුණු පිළිබඳව තව තවත් අවබෝධය ලබාගෙන සංසාර දුකින් අත මිදෙන්න අමා මහ නිවනින් සැනසීම උදා කරගන්න සියලු දෙනාම මේ වෙලාවේදී අදිෂ්ඨාන කරගන්නා හැටියට මතක් කරමින් අද මේ විදිහට මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දුන්නේ බලංගොඩ හොරකැටියේ පදිංචි කුමාර පාලාගොල්ල මහතා හා සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු වෙලයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින්
මේ මැදිරියේ ඉන්න පිරිසට පමණක් නෙමෙයි ලංකාවාසී ජනතාවට පමණක් නෙමෙයි විවිධ රටවල් වල ජනතාවලටත් ධර්ම ශ්‍රවණය කරලා ධර්මඥානෙ දියුණු කරගන්න අවස්ථාව සැලසුවේ ඒ කුමාර පාලාගොල්ල මැතිතුමා ඇතුළු ඒ සහෝදර සහෝදරියන් ප්‍රධාන ඒ පවුලේ සියලු දෙනා